සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් ඔන්න අද ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා හිතන වීඩියෝ එකක්. මම ලේඩි ජේ ගිහිල්ලා මොනවද ගත්තේ? ඉතින් මගේ කලින් වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති මොනවද මම ගත්තේ කියලා. ඉතින් ඒවා shopping haul වීඩියෝ එකක් විදිහට තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගෙනත් තියෙන්නේ. ඉතින් මම එදා ඔයාලට කිව්වා මම මෙන්න මේ જાතියෙන් baking dishes කීපයක්ම ගත්තයි කියලා. මේ සයිස් එක සහ මීට වඩා කුඩා සයිස් එකෙන් දෙකක් මම ගත්තා. ඉතින් මේක බේකින් ට්‍රේ එකක්. මම මේක කලින් වීඩියෝ එකෙත් කිව්වා මේක බේකින් පර්පස් එකකට තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක රුපියල් 2000 ගාණක් වුණා. මට දැන් හරියටම මේකේ ගාණ මතක නැහැ. ඒ වගේම මෙන්න මේ පොඩි සයිස් එකේ ඒවා 1490ක්. රුපියල් 1500ක් තමයි සාමාන්‍යයෙන් ආසන්න ගාණක් විදිහට මට කියන්න පුළුවන්. ඉතින් මම මේකේ තුනක් ගත්තේ එකක් බත් ඒ කියන්නේ ෆ්‍රයිඩ් රයිස් එකක් අපිට අරින්න පුළුවන්. ඒත් එක්කම තව කරීස් දෙකක් මේ අනිත් එක වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම හිතලා තමයි මම මේ බේකින් ඩිෂස් තුන ගත්තේ. ඒත් එක්කම මේ ලොකු දීසි අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට සර්වින් පර්පසස් වලට. ඉතින් නූඩල්ස් එකක් ලස්සනට මේසෙට අරින්න ඒ වගේ දේවල් වලට. ඊට අමතරව ඔයාලට පුළුවන් ඉතින් මේක බේක් කරන්නත් පාවිච්චි කරන්න. අපි සාමාන්‍යයෙන් ස්පැගටි එහෙම නැත්නම් මැකරෝනි ඒත් එක්කම පැස්ටා මේ වගේ දේවල් බේක් කරන්නත් මේ ඩිෂස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් ලස්සන හින්දා මම මේ තුන ගත්තේ. ඊට පස්සේ මම මෙන්න මේ ඩිෂ් එකක් ගත්තා. මං ගාව රතු ටිකක් ලොකු ඩිෂ් එකක් තියෙනවා. ඉතින් මේ ප්‍රමාණය එකක් තිබුණේ නැහැ. අනික ඒකේ කලර්ස් එක ඒකේ නිමාව මේ හැම දෙයක්ම හින්දා ඔන්න මම මේ ඩිෂ් එකක් ගත්තා. ඉතින් මේකත් ඩැනි හෝම් ප්‍රොඩක්ට් එකක්. ටිකක් හයියයි හොඳයි කියලා හිතන නිසා තමයි ගත්තේ. ඉතින් මේ හැම එකකම මෙන්න මේ වගේ විස්තර පත්‍රිකාවක් තියෙනවා. ඉතින් මේ විස්තර පත්‍රිකාවක් තියෙන හැම වෙලාවකම මතක තියාගන්න මේක පොඩ්ඩක් කියවලා බලන්න මේකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ මූලිකම තියෙන මේකේ දිගපල්ල ඒත් එක්කම කොච්චර උෂ්ණත්වයකට මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඔන්න මමත් ඔයාලට මම මේ දේවල් කියන්නේ ඇත්තටම දෙයක් ගන්න කලින් මම සාමාන්‍යයෙන් කරන දේවල් මේ වගේ දේවල් තිබ්බොත් අපි ඒක ඔහි බලන්නේ නැහැ ඇත්තටම ඒ වුණාට මේ පත්‍රිකාවේ තියෙන දේවල් කියවලා බලලා මිලදී ගන්න. මම එහෙම කිව්වේ මම මේ වගේ දේවල් ගත්තාම මට එන ප්‍රශ්න වලට උත්තර ඔයාලා මගෙන් අහන ප්‍රශ්න වලට උත්තර ඔක්කොම මෙන්න මේ පත්‍රිකාවල තියෙනවා. ඉතින් කියවන්න නැතුව තමයි ගොඩක් අය අහන්නේ මේක මොන වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්ද? ලිපේ තියන්න පුළුවන්ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක ලිපේ තියන්න පුළුවන්ද කියන එක. ඇත්තටම ලිපේ තියන්න බෑ. මේකේ කෑම අරින්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක oven එකකට දාලා බේක් කරන්න පුළුවන්. ඔන්න ඔච්චර තමයි ඉතින් මේකෙන් කරන්න පුළුවන් දේ. මම මෙන්න මේ ඩිෂ් එකක් ගත්තා. ඒක මාර ලස්සනයි. මං ගාව මේ වගේ ඕවල් ටයිප් ඩිෂස් දෙකක් තියෙනවා. බේකින් ඩිෂස් දෙකක්. එක ලොකු එකක් සහ පොඩිම සයිස් එක. මේ මීඩියම් සයිස් එක මං ගාව තිබුණේ නැහැ. අනික ඔයාලට මෙන්න මේකත් පෙන්වන්න ඕනේ. මෙන්න මේකේ කෙළවරේ තියෙනවා මේකට අන්තර්ගත කරන්න පුළුවන් කෑම ප්‍රමාණය. මේ දීසියක් දක්වලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ මේ වගේ පත්‍රිකාවක් දැක්කොත් එම් පොඩ්ඩක් කියවලා බලන්න. අනික ගොඩක් වෙලාවට මේ වගේ දේවල් ඉන්නේ මිලිලීටර්ස් වලින්. ඩිෂස් ගොඩක් දක්වලා තියෙන මිලිලීටර්ස් වලින්. ඉතින් ආසන්න විදිහට ඔයාලට පුළුවන් මේ වගේ පත්‍රිකාවක් කියවලා බලලා ඔයාලට මේකෙන් ඔයාලා බලාපොරොත්තු වෙන ප්‍රමාණයද ලැබෙන. ඒ කියන්නේ කී දෙනෙක්ට මේක කන්න පුළුවන්ද? ඒ වගේ දේවල් ඔක්කොම මේ පත්‍රිකාව කියවුවට පස්සේ ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මට මතක හැටියට මේක රුපියල් 1290ක් වගේ තමා උනේ. මොකද දැන් මේ බිල් ඔක්කොම මම ගලවලා මේවා හොදලා ඉවරයි. ඉතින් ඒ හින්දා මං ගාව තියෙන දීසියක් අනිත් පැත්ත හරවලවත් මට ඔයාලට මේක ගණන් කියන්න ඇත්තටම මතක නැහැ. මේ දීසි නම් තවමත් එයාලා ගාව තියෙනවා වගේ මතකයක්ත් තියෙනවා. ඉතින් මේ දීසි කියන්නේ මේ බේකින් ඩිෂස් නම් ඇත්තටම මාර ෂෝක්. ඊට පස්සේ මම මෙන්න මේ ඩිෂ් එක ගත්තා. මේක ඇත්තටම සර්වින් පර්පස් එකකට ගත්තේ. අර එකපාර දැන් මගේ හස්බන්ඩ් ගොඩක් වෙලාවට කනකොට එයාට ඕන කරන මාළු පින්ඩික මට මේකට දාලා දෙන්න පුළුවන්. ඉතින් එහෙම හිතලා තමයි මම මේක ගත්තේ. මේවා එකිනෙක අර වෙන් වෙලා තියෙන්නේ. ඉතින් අර එකපාර එක දීසි හතරක් හොදන්න ඕනේ එකපාර මේ දීසිය හේදුවාම ඇති. ඉතින් එහෙමත් හිතලා තමයි මම මේක ගත්තේ. මේකත් මට මතක හැටියට රුපියල් 1400 ගාණක්
1500ක් වගේ ඔයාලට පේනවා නම් මේ මට පොඩ්ඩක් මේක ફોකස් කරන්න හරිය අමාරුයි මේක කැමරා එකට එක බ්ලොට් වෙනවා. මට මතක හැටියට රුපියල් 1400ක් වගේ ගාණක් තමයි උනේ. මේ හැම එකම රුපියල් 1400 1500 1350 ඔය වගේ ගණන් වලට තමයි තිබුණේ. ඉතින් ඇත්තටම දැන් නම් මතක නෑ ගණන්. මම මේව ඔක්කොම හොදලා මේවා අයින් කරපු හින්දා මේකත් රුපියල් 1400 ගාණක් හෝ 1395ක් ලොකුවට මතක නැහැ. මේකත් අර මං කියපු වැඩේටම ඔන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ හැමදේම මම පාවිච්චි කරලා තියෙන්නේ මේ වෙනකොටත්. ඉතින් මම හිතාගෙන ගත්තේ මේ වගේ දෙයකට හොඳයි මේක කියලා ඇත්තටම හරිම ෂෝක්. ඉතින් ඉන්දියාප්ප හදපු දවසක මම මේකට දාලා දුන්නා ඔය සම්බෝල මාළු හොදි පරිප්පු ඒ වගේ දේවල් වෙන වෙනම. මේකත් මම පාවිච්චි කරා එක පැත්තක පොඩි බිස්කට්ස් දාලා ස්නැක් එකක් විදිහට බබාට අනිත් පැත්තට චීස් දාලා. ඉතින් මම ඔයාලා දන්නවා මම ගන්න හැමදේම මම පාවිච්චි කරන්න මිසක් කියන්නේ අරන් තියන්නම් ගන්නෙම නැහැ. ඉතින් මම මේ දැන් පෙන්නන දේවල් නම් බොහොමයක්ම ඔයාලට ගන්න පුළුවන් වෙයි. තාමත් ස්ටොක් තිබ්බා වගේ මතකයක් තියෙනවා. මේකේ කෑලි 3ක් තියෙන එකක් තිබුණා. මම ගත්තේ 2ක් තියෙන එක. මොකද ස්නැක් එකක් මට සර්ව් කරගන්න ඕන වෙයි කියලා තමයි මම මේක ගත්තේ. ඉතින් මේ ටික තමයි මම ලේඩි ජී එකෙන් ගත්තේ. ඔය ළඟදී ආපු බේකින් ඩිෂස් ඔය රේන්ජ් එකෙන්. ඊට අමතරව මම තව පිඟම් වගේක් ගත්තා. ඉතින් මේ එක දවසක ගිහින් ගත්තව නෙමෙයි. මෙතන තියෙනවා දවස් 3ක් වගේ මම ගිහින් සැරෙන් සැරේ ගෙන ආපුවා. ඉතින් මේ ඩිෂස් මම පාවිච්චි කරපු වෙලාවල් වල ගත්ත පුංචි වීඩියෝ ක්ලිප්ස් වගේක් තිබ්බා. ඉතින් මම ඔන්න ඒ ටිකත් මේකට එකතු කරන්න. එතකොට ඔයාලට තවත් පැහැදිලි වේවි මේ ඩිෂස් වලින් අපිට මොනවද කරන්න පුළුවන් සහ ඇයි මම මේ දේවල් ගත්තේ කියලා. මම හිතනවා මං කියන දේ හුඟක් හොඳට පැහැදිලි වෙයි මේ ක්ලිප්ස් ටික බැලුවාම. ඉතින් ඔයාලා මේවා ස්ටෝර් කරනදී අපි දැන් ආසාවෙන් ගත්තා වගේ නෙමෙයි මේවා ස්ටෝර් කරන්නත් පොඩ්ඩක් ඒ වගේ වෙලාවල් වලදී මම කරන දේ තමයි මම මෙතන පෙන්නලා තියෙන්නේ. ඉතින් මම ගන්න හැමදේම හොඳට හොදනවා. හොඳට හොදලා තමා තියන්නේ. ඒ තරම් මම මේ බඩු වලට ගොඩාක් ආදරෙයි. තව එකක් දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් දේවල් ගන්නකොට දැන් මම මේවා ස්ටෝර් කරනකොට බේකින් අයිටම්ස් ඒ කියන්නේ මං ගාව තියෙන හැම බේකින් ඩිෂ් එකක්ම එක තැනකට මම එකතු කරලා තියෙනවා. එතකොට මම බේකින් ඩිෂ් එකක් ගන්නවා නම් එතනින් ගන්නවා. එතකොට ඒකම මම සර්වින් ඩිෂ් එකක් විදිහට පාවිච්චි කරනවා නම් ඒ ඔක්කොම තියෙන්නේ එකම තැනක. ඉතින් පිඟන් එකම තැනක පොඩි ප්ලේට්ස් මම ෆොටෝස් වලට එහෙම ගන්න පොඩි ප්ලේට්ස් තියෙනවා නම් ඒවා එකම තැනක. ඉතින් ඒ විදිහට තමයි මම මේ මගේ පෑන්ට්‍රි එක ඇතුලේ මෙවුවා පිළිවෙලකට අඩු කරලා තියන්නේ. ඉතින් මම වෙලාවක ඔයාලට පෙන්නන්නම් මම කොහොමද මේ දේවල් කරන්න කියලා. ඒත් එක්කම ඉතින් බඩු ගොඩාක් තියෙනකොට කැරපොත්තෝ මීයෝ ඒ වගේ සත්තුත් බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒවත් මම වළක්වගන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් ඔයාලට කරන්න. මොකද බොහෝ දෙනෙක් මගෙන් ඇහුවා මේ පෑන්ට්‍රි කබඩ්ස් ඇතුළට කැරපොත්තෝ හූනෝ මීයෝ එන එක එහෙම කොහොමද වළක්වගන්නේ කියලා. ඉතින් ඔන්න අද මගේ ටේබල් ක්ලෝත් එකක් මම මාරු කරන දවසක්. මට මේ ටේබල් ක්ලෝත් එක හම්බුනේ මගේ යාළුවා හැපි හෝම් පේජ් එක කරන නංගිගෙන්. ඉතින් මේක ගොඩාක් ලස්සන ටේබල් ක්ලෝත් එකක්. ඊට පස්සේ ඉතින් මම පොඩ්ඩක් මගේ ටේබල් ඇරේන්ජ්මන්ට්ස් පොඩ්ඩක් වෙනස් කරා. මම හරි ආසයි මෙතන ලස්සනට හදලා කරලා තියෙනවා. ඉතින් කෑම කන්න එන තැනනේ. ඉතින් මං ගාව තියෙන දේවල් ඉතින් හිට මෙහෙට කරලා ගොඩක් වෙලාවට මාසෙකට සැරයක් මම මේක වෙනස් කරනවා. මේ බොටල් එක මේ ලස්සන රෝස් මලක් තියෙන බොටල් එක මට හම්බුනේ මගේ යාළුවා අකීගෙන්. ගොඩක් අය මගෙන් ඇහුවා මෙන්න මේ සෝල් පොට් එක ගන්න තැනක්. මම මේක ගත්තේ නම් ලේඩි ජේ එකේ තිබිලා දැන් මාස ගානකට කලින්. ඊට පස්සේ තව මගේ අඳුරන පේජ් එකක් තිබිලා මම මගේ යාළුවෙකුට එකක් අරන් දුන්නා. මේක නම් දැන් නෑ මම ඔය යන වෙලාවලත් හැමතැනම වගේ බලනවා. මම කඩවලිනුත් ඇහුවා මේක තියනවාද කියලා. මොකද ගොඩාක් අය මේ වීඩියෝ එක දාන හැම වාරයකම වගේ මගෙන් අහන දෙයක් තමයි මෙන්න මේ පොට් එක කොහෙන්ද ගන්න කියලා. ඉතින් දැන් නම් ස්ටොක්ස් නැහැ. මම දන්න කිසිම තැනක මේ පොට් එක මම දැක්කෙත් නැහැ. දැක්කොත් අනිවාර්යෙන් මම ඔයාලට ඒ ගැන අප්ඩේට් එකක් අනිවාර්යෙන් දෙන්නම්.
ඉතින් ඔන්න ওই විදිහට තමයි එදා මගේ ටේබල් ඇරේන්ජ්මන්ට් එක මම සූදානම් කරේ. ආයෙත් ලස්සන වීඩියෝ එකේ හම්බ වෙමු. ගිහින් එන්නම් සුබ දවසක් ඔයාලා හැමෝටම.